අපි අද ඇවිල්ලා ඉන්නේ. මට කෙල්ල දිහා බලන්න. මම නිදාගන්න ලයිට් ඔෆ් කරලා එනවා නිදාගන්න. ඕකේ. මොකද කරන්නේ? විශ්වාස කරන්න පුළුවන්ද මෙච්චර ලස්සන දැන් මේ පුංචි රටේ තියෙනවා කියලා. හරි ලස්සනයි. very good. ඕන පෙත පහක පණුවෙක් ඉන්න පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයා දාන මල්සි මට තේරෙනවා. පිට කොකද? යකෝ බින්ගේකට සෙට් වෙන්න කෝච්චියක් මිසක් තවත් බින්ගයක් නෙමෙයි යකෝ. පාන් එක්ක පාන් කෑවට පාන් රස වෙන්නේ නැහැ. පාන් එක්ක කෙසල් ගෙඩි කාලා බලන්නකෝ කොහොමද රස කියලා. මට මේ පාන් කියා ගන්න බැරිව ඉන්නවා. මේ මිනිහානවා 14 වෙනිදාට දෙන්නේ මොනවද කියලා. වරින්කෝ ලයිට් බිලයි වතුර බිලයි තියනවා දෙන්න. රෝබෝ තාක්ෂණයේ වගාවර ඒ නිපදවන එළවලු දෙනවා ආහාර හැටියට ඒ සේවය කරන සේවක පිරිස. මීට වැඩිය හොඳයි. ඒ ඔහොම ඉන්නකෝ අපි දෙන්න කපල් වෙලා ඇපල් කමුද? ඌවට ඉන්න බණන්දි ආස නැහැ. බෑ පාරින්නේ. මොකද්ද ඔයාලා වැවරාම යන වල්කම ලැජ්ජ නැද්ද කියන්නකො ඇත්තටම ආන්නේ ඕම ඉන්න. ඕම හැසිරෙන්න එපා මේ. එයා තමයි මල් කුමාරයා. පේනවනේ. ඒ ඉන්නේ යාගේ අලුත් කෑල්ල වෙන්න. ඒක මාත් දාගෙන හිටියා බෑ ඉතින් ඉස්සරලා. මේ ඉන්නේ අනිත් එක. ඒ සෙන්සර් ආද විතරක් ආදරේ කරපු කෙල්ල තමයි මේ ඉන්නේ. උදේ පාන්දර මොකද්ද මගේ මුස්පේන්තු දැන් කියන්නෙත් නැතුව ආසම දේවල් අඳුරගෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඇහැ ඉස්සරහින් ගෙනල්ලා තිබ්බේ. ඇල්ගොරිතම් එක විතරයි. මේ රජයට අලුත් නීතියක් දාන්න ඕනේ මේ මොකක්ද දන්නවද? දැන් ආදරය කළා මගදී දාලා යනට ගහන්න ඕනේ සුපිරි බද්දා. නිකන් හරියට වටබඩු බද්ද වගේ. Are you comedy me? What are you doing, brother? Brother, what the fuck, brother? ඌඩන පිස්සු ඔයද? දෝසු අනේ වන්ද. මේ මා නුවර බස් එක ආවේ. මේ තියෙනවා නුවර බස් එකක් තියෙනවා එහෙම වෙන්න පුළුවන්. අද පැයක් විතර ක්ලාස් තියෙනවා. අපි ඉනිසෝ කියවා කියලා නුවර බස් මාස්ටර් කෙනෙක් ආවේ. අය අද පැයක් ක්ලාස් තියෙනවා බස් එකේ එනවා. Okay. ඇයි අවුලන්නේ නෑ ඒ මේ මගේ කසුන් අපි ඇවිල්ලා කසුන් සංකුට්ටෙක් එක්ක දුවේ විනෝද වෙන්න කලින් ටිකක් හිතලා බලලා ගෙදරම ඉන්න සුදු තෝති කත කෙරයුකුණ බලන්න අනිවාර්යෙන් දවසක් එයුකුණ බලන්න. ඔන්න එහෙනම් අපි ඉංග්‍රීසි පන්තිය පටන් ගමු. P L A T I N A කියන්න බලන්නේ මොකද්ද? තෙල් ටැංකිය. සුබානාගත.
මේ ගවුමට ඔයා හරිම ලස්සනයි. දැන් හතර අතේ සමනල්ලු. මැච් බලනද කවුද දිනයි මැච් බලනවා මොන මැච් එකක් අපිට මේ එදා වෙලාව ආවේ අමාරුයි අපි කොහමද එදා ජීවත් වෙන්නේ ඒ මැච් බලලා එමු දිනයි මේකට පයිසා දිනයි වෙයි ඊට අපිට මොකද වෙන්නේ අදෝ මල කමනා කරන්නේ බලය කොහොමද දැන් හරිද පුකේ අමාරුව. මොකද ඕඩර් එක? හෙලෝ අයිබෝන්. අයිබෝන් සර් කතා කරන්න පුළුවන්ද මේ වෙලාවත් එක්ක අපිට? ඔව් කතා කරන්න පුළුවන්. සර් ඕඩර් එකක් දාලා තියෙනවා ලොකේෂන් එක හරිද? ආතල් ගන්න නම් එන්න හදන්න එපා මේ වෙලාවේ. හරිද? අපි ඉස්සරහට කියනවා. හෙලෝ හායි යාළුවනේ වැලන්ටයින් ඩේ එකට ඔය ආදරය කරන කෙනාට gift එකක් දෙන්න හිතා ගන්න බැරුවද හිටියේ. ඔන්න මං ඒකට හැදුවා ස්මාර්ට් gift එකක්. ඒකත් බලන්නකෝ ඉතින්. தனியா நிக்குது. சரி போயிடு இப்ப நீ அங்க வரைக்கும் போற. ලෙක් හැටියට මම මේ ඉන්න තත්ත්වයට එන්න ගොඩාක් මහන්සි වුණා කැප වුණා. ඉතින් මේ කරන දේවල් මට මහන්සියක් දුකක් නෙවෙයි හරිම සතුටක්. මට කොහමද ඇත්තටම වෙයි වදරට නම් කොර. ඒ වදරට නම් සිරාටම ඕනෙක කොර වෙනවා. මම හිතන්නේ ඔහෙත් කොර වෙන්නේ නැති. බඩ කොර වුණානේ. මන්නම් කියන්නේ පෙබරවාරි 14 වෙනිදාට ජාතික ඩෙන්ගු මර්ධන දිනය වගේ එකක් දාලා අහුමුළු වැටකෑ පඳුරු හැම එකටම ගහන්න ඕනේ දුම්. ඇයි යකෝ අපිට වැලන්ටයින් උන්ට වැලන්ටයින්. ඔන්න හැකෙට්ටවත් අපිට නැති වැලන්ටයින් මොකෙට්ටවත් එපා. ගහන්න ඕනේ දුම්. ඔගේ කන පළලා බාබකියු දාලා අමුයෙන් කනවා දරගනි. බල තියන්න. අද ඔයාලට වැලන්ටයින් නේ. ආව් ආවේ සැරේ ට්‍රැක පැනලා. ඔයාලට වැලන්ටයින් තියද? මට නම් ඉතින් කවදාවත් වල් ටයිම් එකක් එන්නේ නැහැ. මොකද මං ආදරය කළේ හාමුදුරු කෙනෙකුට. බදුල්ලේ අරිය බුද්ධි හාමුදුරුවන්ට. ඒක නිසා මට කවදාවත් වල් ටයිම් නැහැ. ඌට වඩා හොඳයි ගූ කාපා. ඒ කෑල්ල කපපා කසුන්. ගොඩක් කාලෙකින් වස්තුවේ ගොඩක් මෙතන නම් බෑ මට කිච්චි මේ රට විනාසයි. ඌට වඩා හොඳයි ගූ කාපා.
ඕන පෙත පහක පණුවෙක් ඉන්න පුතා. මේ බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. අපිට මොකද